ප්‍රථමවරට ඉන්දියන් ප්‍රමියර් ලිග් ශූරතාවේ හිමි කර ගනු ලැබූ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝ කණ්ඩෑම පසුගියදා බැංගලෝ හේදී ඉතා උණුසුම් අයුරින් පිළිගත්තා. ඉතින් ඒකෙදී පැමිණි ප්‍රේක්ෂකයන් 11 දෙනෙකු තෙරපීම හින්දා මිය ගොස් තිබුණා. ඉදිරියට අමතරව 50කට වැඩි සංඛ්‍යාවක් රෝහල්ගත කරලා තිබුණා. ඉතින් මේ 11 දෙනා මිය යාම සම්බන්ධයෙන් බැංගලෝර පිරිසක් විසින් බැංගලෝ අධිකරණයට නඩුවක් පවරලා තිබෙනවා. ඉතින් ඒ නඩුවේ විත්තිකරුවෙක් විදියට විරාට් කෝලිගේ නමත් සඳහන් කරලා තිබෙනවා. මොකද ඔවුන් මෙම තරඟාවලියේ ශූරතාවයේ දිනලා කප් එක බැංගලෝර වලට ගෙනාපු හින්දා කියලා තමයි කියලා තිබෙන්නේ. මේ ආකාරයට 11 දිනකු මැරෙන්න හේතුව. ඉතින් ඇත්තට මේක හුදෙක් මෝඩ තර්කයක් පමණයි. ඉතින් විරාට් කෝලි කිසිසේත්ම සම්බන්ධ වෙන්නේ දෙයක් නැහැ මේ මරණ වලට හේතුව විදියට. ඉතින් මෝඩ මිනිසුන් තමයි ඉන්දියාවේ ඉන්නේ. ඉතින් අපි කවුරුත් දන්නවා. ඉතින් දේවත්වයෙන් අදහනවා ක්‍රිකට් කියන ආගම ඉන්දියාවේ මිනිස්සු. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ 11 දිනකු තෙරපිලා මැරෙන්න. ඉතින් බලමු විරාට් කෝලි සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්න ක්‍රියාමාර්ග මොන වගේ වෙයිද? ඔහුට උසාවි නගින්න වෙයිද? අපි බලමු ඉදිරියේදී මොනවා වෙයිද කියලා.